තා ප්‍රශ්න අහන්න. ඒකත් සයන්ස් දැනෙන්නේ මහා රුල්ස ගහක් යට ඉන්නා වගේ ආරක්ෂාවක් විතර හිතට දැනෙන්නේ. තමන්ගේ කිසිම දෙයක් හොයන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔය දිවෙනවත් මුකුත් දැනෙන්නේ නැහැ. ඇත්තටම හොයන්න හිතෙන්නේ. ඇත්තටම හොයන්න හිතෙන්නේ තවමත් ඔබේ සිත තුළ අවිශ්වාසය තියෙන නිසා. ඇත්තටම ඔය හොයන්න හදන්නේ කවදාකවත් හොයලා ඉවර කරන්න බැරි එකක්. ඇත්තටම ඔය ගවේෂණය කරන්නේ ගවේෂණය කරලා ඉවර කරන්න බැරි එකක්. ඇත්තටම ඔය හොයන්නේ නැති එකක්. ඉතින් මං අහන්නේ නැති එකක් කොහොමද හම්බ වෙන්නේ? නිබ්බාන කියන්නේ ඒ පුද්ගලයාගේ ඒක ගැන කියනකොට ඒ පුද්ගලයාගේ මනසට සාපේක්ෂ කරමින් කතා කරනවා. මනස වැඩෙනකොට මනස වැඩෙනවා කියන්නේ එයාට කතා කරන්න දෙයක් නැති වෙනවා. සංඥාස කිව්වට අනුසෝතගාමි වෙන්න කියලා. නමුත් සමහර උගක් දේවල් අපිට තේරෙනවා ඒ කොච්චර බලෙන් වෙන්න හැදුවත් ඒ විදිහට වෙන්න බෑ වගේ දැන්. වෙන්න බෑ නම් වෙන එකට පිළිගන්න වෙනවා. දැන් අපි වෙන්න බෑ කියලා අපි කියන එක කරන්න යන්නේ නැහැ. Tamanට වෙන එක තියෙනවනේ. ඒක තමන් පිළිගන්නවා. ඒක තමයි තමන්ට අයිති එක. එහෙමයි සර්. ප්‍රත්‍යක්ෂය කියන්නේ හිතලා කල්පනා කරලා වෙහෙසිලා කරගන්න එකක් නෙමෙයි. ඉබේ ලැබෙන එකක්. ඉබේ ලැබෙන එක පිළිගන්න. ඒක අනුසෝතගාමී වෙන්නත් පුළුවන්, පටිසෝතගාමී වෙන්නත් පුළුවන්. වචන දෙකකට හිර වෙන්න බෑ. ක්‍රියාකාරකම තේරුම් ගන්න. ඒක පැහැදිලිද? වචන දෙකකට හිර වෙන්න එපා. වෙන ක්‍රියාකාරකම තේරුම් ගන්න. ක්‍රියාකාරකම තේරුම් ගැනීම ප්‍රත්‍යක්ෂයට මාර්ගයයි. ආධ්‍යාත්මයේ ගමනේදී ෆිසිකල් සීමා විතර වැදගත්. මොකද ඔය හිත වඩන්න පටන් ගත්තාම තමුන්ට ෆිසිකල් සීමාවන් අමතක වෙන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි ස්වාමීන් වහන්සේ. ඒක අයිතිකාරය දැනගන්න ඕනේ. නැත්තම් දැන් ඇත්තටම හිතේ ස්වභාවය තමයි හිතට ශරීරයක් අදාළ නැහැ. හිතට අදාළ හිත පමණයි. නමුත් හිත වැඩ කරන්නේ සිරුරක් තුල. එතකොට හිත කැමති වෙන දේ සිරුර තුලින් කරන්න බෑ. එතකොට කෙනෙක්ගේ හිත නිදහස් වෙනකොට එයාට නොයෙකුත් දේවල් කරන්න හිතෙනවා. හැබැයි එයාට මේ මෙටීරියල් බොඩි එකෙන් ඒ දේවල් කරන්න යන්න නරකයි. කරන්න ගියොත් අවුල් ඇති වෙනවා. පැහැදිලිනේ? එතකොට එයා ඒකේ පාඩම් ඉගෙන ගන්නවා. මොකද ස්වාමීන් වහන්සේ මේ මස් පිඬු වල මේ අටපටිවල බොඩි එකයි මයින්ඩ් එකයි බැලන්ස් කරගන්න. ඒ දෙක බැලන්ස් කරා. නැත්නම් ඔයා කීපක වෙනවා. බොඩි එකයි මයින්ඩ් එකයි බැලන්ස් කරගන්න. දැන් සමහර වෙලාවට දැන් අපි කියන කතාව වඩනකොට ඇඟේ තියෙන ශක්තිය ගොඩාක් වැඩි වෙන්න පටන් ගන්නවා. නිදිමත නැති වෙන්න පටන් ගන්නවා. ලොකු ජවයක් එන්න පටන් ගන්නවා. බලන්න මේකේ එනවද කියලා කළා. එතකොට ඒ කොච්චර ආවත් බැලන්ස් කරගන්න ඕනේ. සමහරට 24ම නැගිටලා ඉන්න පුළුවන් ඒ උනාට නිදා ගන්න ඕනේ. පැහැදිලිනේ? සමහරලාට නවත්තන්න නැතුව 24ම වැඩ කරන්න පුළුවන් ඒ උනාට නවත්තන්න. සමහරවට පොඩ්ඩක්වත් බඩගිනිත් නැහැ වතුර පිපාසෙත් නැහැ ඒ උනාට වතුර පීලා කෑම කන්න. දැන් මේ කියන කතාව තේරෙනවද? මොකද මම ඉන්නේ පදාර්ථමය ශරීරය. මගේ මනස ශක්තිමත් වුණාට මම ඉන්න ශරීරය මනසයි දෙක එකතු කරන්න බෑ. ශරීරයේ වයසට යනවා මනස දියුණු වෙනවා. මනස දියුණු වෙනකොට ශක්තිය වැඩි වෙනවා ශරීරයේ වයස යනකොට දුර්වල වෙනවා. මේ දෙක දෙපැත්තට යන්නේ. දැන් මම මේ දෙපැත්තට යන එක අවුල් කරගන්න නැතුව බොහොම තේරුම් අරගෙන කල්පනාවෙන් මේ ශරීරය තුල සිටින්න. නැත්තම් මම ශරීරයෙන් අයින් වෙනවා. ඒකයි මම කියන්නේ බොඩි එකයි මයින්ඩ් එකයි බැලන්ස් කරගන්න. දැන් ඔබ වහන්සේ කියපු නිසා ඒක පිළි අරගෙන ඉවරයි. ඔබ වහන්සේම පිළි අරගන්න කියලා කියන්නේ ඒ ජීවත් වීමට වටිනාකමක් දීම නිසාද? එහෙම නැත්නම් දැන් මොකද මේ මිනිස්සයාට දැන් ජීවත් වීම කියන එකට වටිනාකමක් නැහැ. එයාට අර උපරිම සීමාවට යන්නත් පුළුවන්. ඒ සීමාවට යන්නේ පරාර්ථකාමීව. ඒ කියන්නේ යා උපරිම සීමාවට යන්නේ විමුක්තිය සොයාගෙන නෙමෙයි නිදහස් සොයාගෙන. ආ ශක්තිය සොයාගෙන. එතකොට අතහැරලාද අල්ලගෙන. එතකොට වැරදිනේ ආයි පාන. අතහරින්න කියපු එකන අල්ලගන්න. ඒ අල්ලගන්න එයාගේ මානසික ශක්තිය අල්ලගන්නවා. නිදහස් වෙන මනස අල්ලගන්නවා. මනසේ තියෙන මේ මනස නිදහස් වෙනකොට නිකන් පියාඹනවා වගේ පුළුවන් වෙනවනේ. ඒව අල්ලගන්නවා. ඉතින් මම අහන්නේ මම යන්නේ විමුක්ති මාර්ගේ නම් මට පියාඹන්න ඕන නැහැ. මම යන්නේ විමුක්ති මාර්ගේ නම් මට ඔය කියන එකක්වත් ඕනේ නැහැ. මට අවශ්‍ය එකම එක ගැලවීම විතරයි සදාතන. එතකොට මට ගැලවීම ලැබෙන්නේ ගියාම නෙමෙයි නැවතිලා හිටියා.
දැන් හරිනේ ඔව්. දැන් නැවතිලා හිතෙන් හැම දෙයකම ඔබ පිරිසුදු කරගන්නා හිත ඊළඟ පියවර යන්න උදව් කරගන්න. පැහැදිලිද? ඒතකොට ගුරුවරයා ඔබ ළඟ. බුදුන් ඔබ ළඟ. දැන් මේ හිත එක පියවරක් පිරිසුදු කරගත්තාම මේ පිරිසුදු කරගත්ත හයිය ඊළඟ පියවර යන්න උදව් කරගන්න. ඒක තමයි මාර්ගය. ඒ හැමතිස්සෙම බොඩි එකයි මයින්ඩ් එකයි බැලන්ස් කරන්න. නැත්නම් ඉන්ද්‍රයත් එක්කම පණින්න හිත. ඒ බැලන්ස් එක තියෙන්නේ. ඒ පණින්න හිතෙන්නේ විමුක්තිය ප්‍රත්‍යක්ෂ කර නිසා නෙමෙයි. එයාගේ මනස පදාර්ථයෙන් අයින් වෙලා තියෙන නිසා. ඒක අයින් වෙලා තියෙන. ඒතර අපි කරන්නේ ඒක කල්පනා කරලා මේක මෙහෙම සම්පාත කරගෙන ජීවත් වෙන්න. නැත්නම් යාට මේ ශරීරේ ඉන්න බෑ. කෙනෙක් පරමාර්ථ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරයින් පස්සේ ওই දෙක වෙන් කරන්නේත් උතනින්. ඒක මෙතන කතා කරන්න ඕනේ. ඊළඟ ඒක අර මේ දේවල් දැනෙන්න පටන් ගත්තා මේ දැනන සියල්ල යතාන ඉන්නවා. මොකද යන්නේ විමුක්තියට මිසක් වෙන තැනකට නෙමෙයි. විමුක්තියට යන කෙනාට දිවස පාලුනොත් දිවස බිම දාලා පා ගන්නවා. දැන් පැහැදිලිද කියන එක? මොකද මට දිවසක් ඕනේ මට ගැළවීමක් සොයන්නේ. හැමතිස්සෙම ඔබට වරද්දන්න තියෙන හොඳම තැන තමයි ඔබේ දක්ෂතාවය ඔබට පෙන්වන්නේ. පෙන්වලා දක්ෂතාවයට අහු කරවන්නේ. අහු කරලා මුලා කරනවා. ඒ විමුක්ති මාර්ගයේදී ඒ කෙනෙක් ඔය විමුක්ති මාර්ගේ යනකොට එයාට කරන පරීක්ෂාවක් ඒක. එතකොට දැන් මට කලින් තේරුන්නේ නැහැනේ මම ගොඩක් දේවල් දකින්න බලන්න තේරෙන කෙනෙක් කියලා. මට ඒව තේරෙන්න පටන් ගත්තාන් පස්සේ මට මං ගැන ලොකු අධිතක්සේරුවක් ඇති වෙනවා. ඊට පස්සේ මම නොයෙකුත් දේවල් ගැන හොයනවා මහා සීමාවක් නැති වෙනවා. ඒකෙන් මමගේ ආධ්‍යාත්මික ජීවිතේ විනාශ කරගන්නවා. දැන් ඔතනදී ඔය කියපු ඔක්කොම ටික අතාරලා දාලා කිසිම දෙයක් නොදන්න මෝඩෙක් වගේ ජීවත් වෙනවා. එතකොට එයා විමුක්ති මාර්ගයේ ගමන් කරනවා. දැන් ඔය ගොඩක් දේවල් තියාගෙන විශාල ශක්තියක් තියාගෙන ඉන්න ඔබ විමුක්ති මාර්ගයේ ගමන් කරන්න බෑ. ඔබ පාර වරද්ද ගන්න ලෑස්ති වෙලා. නැත්තම් වරද්ද ගන්න. ඒව ගොඩක් අය කරන්නේ ඔය මිනිස්සු ආගමකින් බලාපොරොත්තු වෙන්නේ විශේෂ දේවල්. මම බලාපොරොත්තු වෙන්නේ කිසිම විශේෂයක් නැති දෙයක්. මොකද හැම විශේෂ දෙයක්ම මාව රඳවනවා. කිසිම විශේෂතාවයක් නැති තැනක මාව ගලවනවා. ඒ ගැලවීමට අවශ්‍ය දේ මම සොයන්නේ රැඳවීමට අවශ්‍ය දේ. ඒ නිසා දැන් මේ දැනනේ ඔක්කොම අතහැරලා දාලා නිදාසින් හැබැයි අර දේශනාව දිගට අහන්න. නැත්තම් ඒ හිත පිරිසිදු වෙලා Taman තුලින් නැගිටින ශක්තිය අර දේවල් වලට වියදම් වෙනවා. විමුක්ති මාර්ගයේ වැඩෙන්නේ නැහැ. සමහරුන්ගේ දේශනාව අහනකොට මුල් කාලෙදී මේ ඔය වගේ වෙනවා. ඊට පස්සේ ආයෙ හරියනවා. ඒක ගොඩක් අය කියන කතාවක්. එකපාරට එක දවසක් මාස 6ක් 8ක් අවුරුද්දක් දෙකක් සමහර අවුරුදු 3ක් විතර පොඩි ආමතක වීම ගතියක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් බැලන්ස්. ඒකට හේතුව තමයි මෙතෙක් කලක් මේ දත්තවලට මම ගොඩාක් තදින් බැඳිලා හිටියා. ඒතර මට මතක හිටියේ මම තදින් බැඳිලා හිටපු නිසා. දැන් මම මේ කතාව ඇහුවාන් පස්සේ අර දත්තවලට තදින් බැඳිලා ඉන්න එක පොඩ්ඩක් තිබ්බා පැත්තක. ඊට පස්සේ මට වේගයෙන් අමතක වෙන්න පටන් ගත්තා. ඔච්චර කතාව. ඉතින් දැන් අර දත්තවලට තදින් බැඳිලා මතක තියාගන්නවට වඩා මට ජීවත් වෙන්න හොඳයි. දත්තවලට තදින් බැඳෙන්නේ නැතුව ඉන්නේ. අමතක වුණත් කමන්නේ. දීපු අගයට සාපේක්ෂව තමයි මතක හිටියේ. ඒ දැන් අගය 0 කළා කියලා අමතක වෙන්නේ නැහැ ඔක්කොම. මට එහෙනම් මට ඒක වැඩිම අමතක වෙන්නේ මට හොඳ සිහිය තියෙනවා. මට අමතක කරන්න බෑ එහෙම ලේසි පහක් විතරයි. මට පොඩි දේපව අවුරුදු ගණන් ගියත් මතකයි. මතක් වෙන්නේ ඒ මතක් වෙන්නේ පොයින්ට් එකේදී විතරයි. ඒක මේ සත්‍යයක් වශයෙන් තියාගෙන ඒ වෙලාවට මතක් වෙනවා. ඊට පස්සේ ඒක ආයි කොහෙ තියෙනවද දන්නේ නැහැ. අන්න ඒ විදිහට හදාගත්තා නම් හරි. නැත්නම් හරි ජීවිතේ හරි බාරයි. ඔව්. එතකොට ඔය දත්ත නිසා හිතේ අපිට පේන දේවල් ටිකට වඩා සංගවිලා තියෙනවා වැඩි. ඒ කෙලස් වල කියන්නේ උද්දම් භාගිය ඕරම් භාගිය කියලා දෙකක්. ඔව්. උද්ද කෙලස් යට කෙලස් කියලා. ඇත්තටම වැඩි යට කෙලස්. යට කෙලස්. ඒක තමයි. ඒක එකපාර පිරිසුදු කරන්න බෑ කොච්චර දේශනාව ඇහුවත්. කාලය අරගෙන සුද්ධ වෙන්න ඉඩ දෙන්න. විමුක්ති මාර්ගයේ උගන්වන අත්‍යවශ්‍ය පාඩමක් තමයි කාලය ගන්න. දැන් ටයිම් එක ගන්න. ටයිම් එක අරගෙන සුද්ධ කරන්නේ
කුණු තියෙන බව දැනගෙන ජීවත් දැනගෙන ඒතර දැන් අපි අර දැන් ওই වගේ ප්‍රශ්නිකදී අපි දැනගන්නවා මෙච්චර අගයක් මට ආවා නමුත් මේක මට කලින් තිබුණේ නැහැ දැන් ඇවිල්ලා තියෙනවා මට මේක ආපේක හොඳයි මං හිතාගෙන ඉන්නේ නැහැ කියලා ඒ උනාට තිබිලා තියෙනවා ඒ කියන්නේ මට මේ අහු වෙච්ච එක ඔව් ඒක තව අහු වෙන්නේ නැති කොච්චර දේවල් මගේ ළඟ හැංගිලා ඇද්ද